ඉතින් කොහොමද? ඉතින් ඕගොල්ලෝ මේ අද සෙට් වෙලා ඉන්නේ SL Promote Technique channel එකෙන් ගෙන තවත් එක brand new video එකක් එක්ක. ඉතින් අද මම ඕගොල්ලන්ට ගෙනාවේ ඕගොල්ලෝගේ deck setup එක ලස්සන කරගන්න පාවිච්චි කරන්න පුළුවන් decoration items 10ක් ගැන. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු ඒ decoration items 10 මොනවද කියලා. ඒ වගේම තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් all කරලා තියාගන්න. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. හරි මම මේකට තෝරගත්තේ දරාස් කියන ඇප් එක. දරාස් කියන්නේ අපිට ලොකු වැඩක් කරගන්න පුළුවන් ඇප් එකක්. අපිට මේකෙන් decoration items, cable management, MacBook, phones, keyboard ඒ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. හරි අපි අද මුලින්ම කතා කරන්න යන්නේ artificial plant ගැන. අපි එහෙනම් ඒක මේක සර්ච් කරගමු. artificial plants කියලා ඔයගොල්ලෝ මේක සර්ච් කරගන්න තියෙන්නේ. හරි මම මේකට තෝරගත්තේ මෙන්න මේ artificial plant එක. මේක small tree bonsai tree එකක්. මේක indoor decoration එකක්. හරි අපි මේක add to cart ගියොත් මේකේ ගොඩාක් මේවා බලා ගන්න පුළුවන්. colors green color එක තියෙනවා, purple color එක තියෙනවා, yellow color එක තියෙනවා, ඒකේ green වගේත් තියෙනවා, pink color එක තියෙනවා. artificial plants විදියට යනවා නම් ගොඩක් හොඳ කලර් එකක් තමයි green කියන්නේ. මම ඒක තෝරගන්නවා. හරි ඊට පස්සේ අපි අද කතා කරන්න යන දෙවෙනි එක තමයි monitor light bar. monitor light bar light කියලා ගහගන්න guys. මේ තියෙන monitor light bar මේක ඔයගොල්ලන්ට දරාසකින් ගන්න පුළුවන් රුපියල් 2895කට. දැන් මට ගියේ එකේ ගාණ කියන්න බැරි වුණා. ඒක උනේ රුපියල් 799. ඒ වගේ ගාණට ගොඩක් හොඳයි ඒ ලයිට් එක. ඔයගොල්ලන්ට මොනිටර් ලයිට් බාර් ගොඩක් බලා ගන්න පුළුවන්. මේ තියෙන අද මම තෝරගත්ත ලයිට් බාර් එක. මේක ගොඩක් හොඳ ලයිට් එකක්. මේකේ බෑක් ලයිට් එකකුත් තියෙනවා. add to cart ගිහලා බලමු. මේ තියෙන මේක සෙන්ටිමීටර් 30යි. ඒ කියන්නේ අඩි එක වගේ ප්‍රමාණයක් තියෙනවා මේක. අපි එන එකත් add to cart කරමු. ඒක උනේ අපිට රුපියල් 2895යි. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ digital lock ගැන. මේ තියෙන්නේ digital clock. ඉතින් අපි අද මේකට තෝරගන්නේ මෙන්න මේ digital clock එක. ඔයගොල්ලෝ ගොඩක් famous clock එකක් මේක. ඒක වෙන්නේ රුපියල් 2500ක් වගේ මුදලක්. ඒ වගේ ගානට ගොඩක් හොඳයි මේක. මේකේ කලර්ස් තියෙනවා. කලර්ස් අනුව ගානක් වෙනස් වෙනවා. අද මම තෝරගත්තේ මෙන්න මේ white color එක. ඒක රුපියල් 2499ක් වෙනවා. අපි ඒකත් add to cart කරගමු. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ desk එකට light desk decoration ගැන. desk organizer ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. desk organizer වල මම එහෙම නෙමෙයි මම අද ඔයගොල්ලන්ට කියන්නේ මම light ගැන තමයි අද කතා කරන්නේ. අපි light කියලාත් ගහගමු. එතකොට මේකේ එනවා light decoration items. මේකේ guys අපි අද තෝරගත්තේ ඔයගොල්ලෝ දැන් පාඩම් එහෙම කරනවා නම් මෙන්න මේ જાතිය desk lamp එකක් තෝරගන්න. අපි අද තෝරගත්තේ ඒක නෙමෙයි. RGB කියන light වර්ගයට අයිති වෙන දෙයක්. මේ තියෙන්නේ light එක mouse pad එක. sorry මේක නෙමෙයි. මේ තියෙන්නේ guys අනේ light එක mouse pad එක. ඉතින් මේක රුපියල් 3356කට ගොඩක්ම ලාභයි. හරි ඉතින් කලින් කිව්වා වගේ මේක ගොඩක් හොඳ ලයිට් එකක්. ඔයගොල්ලෝ මේක සයිස් වලින් බලා ගන්න පුළුවන්. අපි add to cart ගිහලා බලමු. මේ ගොඩක් සයිස් තියෙනවා. ඔයගොල්ලෝගේ සයිස් එක ගන්න. ඔයගොල්ලෝ mouse එකක් විතරක් පාවිච්චි කරනවා නම් මෙන්න මේක ගන්න. මම අද තෝරගන්න යන්නේ ඒක. ඔයගොල්ලෝ මේක ගන්න පුළුවන්. අපේ 7000 ගණක් වෙනවා. ඒක වෙන්නේ 3356. අපි එන එකත් add to cart කරමු. හරි. ඊට පස්සේ අපි අද කතා කරන්න යන්නේ අපිට අද කතා කරන්න දේවල් 10ක් තියෙනවානේ. හරි. දැන් අපි කතා කරන්න යන්නේ fretboard එකක් ගැන. මොකද්ද මේ fretboard කියන්නේ? අපි ඒක සර්ච් කරලා බලමු. මං ගැහුවා හරියද දන්නේ
ෆ්‍රෙග් බෝඩ්. පොඩ ඉන්න guys මම ඒකේ ටක් ගාලා අකුරු ටික බලාගෙන එන්න. හරි මේ තියෙන්නේ ෆ්‍රෙග් බෝඩ්ස්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හරි ලස්සන ඩිසයින් එකක් නේද තියෙන්නේ. බ්ලැක් කලර් ඒවා තියෙනවා ඊට පස්සේ වයිට් කලර් ගන්න පුළුවන්. කලර්ස් ಜಾතිය ගොඩාක් තියෙනවා. අද මම තෝරගත්තේ මෙන්න මේ ෆ්‍රෙග් බෝඩ් එක. ඕල්ගා වැඩිපුර mouse, keyboard, controller පොත් වගේ දේවල් තියෙනවා නම් මේකේ ඔයගොල්ලන්ට පුළුවන් ඕගනයිස් කරගන්න. මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක දාලා පෙන්නන්න. මේ තියෙන ෆ්‍රෙග් බෝඩ් එකක් දැම්මම තියෙන විදිය. හරි. මේක වෙන රුපියල් 905ක් 905කට මේක ගොඩක් හොඳ ෆ්‍රෙග් බෝඩ් එකක් කියලා කියන්න පුළුවන්. පියම් මේකට. මේ තියෙන ෆ්‍රෙග් බෝඩ් එක රුපියල් 1000 නෑ රුපියල් 932යි. හරි අපි එන එකත් ඇට් ටු ගන්න කරගමු. ඒක ගොඩක් ලාභයි නේද guys. ඊට පස්සේ අපි කතා කරන්නේ හෙඩ්ෆෝන් ස්ටෑන්ඩ් ගැන. නෑ හෙඩ්සෙට් ස්ටෑන්ඩ්. ඔයගොල්ලෝ හෙඩ්සෙට් එක පාවිච්චි කරන අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගා හෙඩ්සෙට් ස්ටෑන්ඩ් එකක් තියෙන්න ඕනේ. හරි. ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. RGB ගන්න නිසා මම අද තෝරගත්තේ මෙන්න මේ ලයිට් එක ස්ටෑන්ඩ් එක Fantech කියන බ්‍රෑන්ඩ් එකේ Fantech Tower AC3001S කියන RGB headset stand එක. මේක black එකක්. මේක රුපියල් 4890ක් වෙනවා. අපි ඒකත් add to cart කරමු. හරි ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ cable management ගැන. cable management කියන්නේ ඔයගොල්ලෝගේ desktop එකේ තියෙන්න ඕන අවශ්‍යම දෙයක්. ඒක නැත්තම් හරිම කැතයි guys. ඔයගොල්ලෝ PC එකක් වගේ පාවිච්චි කරනවා අර යටට දාන tray එක තියෙනවා ඒක ගන්න. මම PC use කරන්නේ නැති නිසා මම අද තෝරගත්තේ මෙන්න මේ silicon cable organizer එක. මේකට ඔයගොල්ලෝගේ headphone jack ඊට පස්සේ type C cable USB cable වගේ ඕන cable එකක් මේකට ගහගන්න පුළුවන්. මේකේ එනවා ඔයගොල්ලන්ට එක එක clips තියෙනවා 3 තියෙන එක තියෙනවා 3 දෙකක් ඒ කියන්නේ 3 ඒවා දෙකක් තියෙනවා 5 1 5 2 අද අපි තෝරගත්තේ 5 1 ඒ රුපියල් 527ක් වෙනවා. හරි ඊට පස්සේ අපි තෝරගන්නවා අපේ අන්තිම අපේ last item එක විදිහට අපි තෝරගත්තේ RGB light strip එක. RGB light strip ඔයගොල්ලන්ට වහලට දැන් අපි කතා කරන්නේ අද desk එක ගැනනේ. ඒ නිසා මම තෝරගත්තේ desk එකට. අපි බලමු මෙන්න මේ light එක. අපි 500 ගානට මේ mini torch එක. දැක්කද guys මේ පොඩි අවුලුත් තියෙනවා ඉතින්. කොහොමත් 1000 ගානක් විතර වෙනවනේ. මෙන්න මේක. මේ තියෙන්නේ අද අපි තෝරගත්ත දෙක. ඒ කියන්නේ මේක add to facilities කියන්නේ ඒක out of stock වෙලා තියෙනවා මේගොල්ලෝගේ. හරි ඔන්න හම්බුණා අපිට නියොන් කලර් මම නම් මේකට මාර මාසයි මංගාවක් තියෙනවා මේක. තියෙන්නේ නියොන් කලර් එක. ඔයගොල්ලන්ට මේක ඩෙස්ක් එක වටේටත් අදින්න පුළුවන්. මේක රිමෝට් එකක් එනවා ඒ වගේම ෆෝන් කන්ට්‍රෝලර් එක තියෙනවා ඒ වගේම USB cable USB jack එක තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ටික. අපි අද තෝරගත්තේ මෙන්න මේක. ඒක වෙනවා රුපියල් 2474ක්. අපි ඒකත් add to cart කරගත්තා. ඉතින් අපි බලමු අපිට ඒකට කොච්චරක් කියලා. රුපියල් 18000කින් ඕගොල්ලන්ට පුළුවන් ලොකු වැඩක් කරගන්න. මේ තියෙන රුපියල් 18000ක වගේ අපි ගත්ත දේවල් ටික. හරි එහෙනම් අපි අදට වීඩියෝ එක නවත්තමු. හරි එහෙනම් ඔයගොල්ලෝ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා අහපැත්තෙන් තියෙන bell icon එකත් all කරලා තියාගන්න. ඒ වගේම අපේ වීඩියෝ එකට තාම like එකක් දැම්ම නැත්නම් දැම්ම like එකක් දාලා මේ decoration items ගැන පහලින් comment එකකුත් දාන්න. එහෙනම් අදට මම කිව්ලේ නම් මම SL Promote Technique